සුබ දවසක් වේවා හැමෝටම. ගොඩක් දෙනෙක් ඉල්ලපු මලක් තමයි මේ නෙළුම් මල. ඉතින් අපි මේ මල හදන්නේ කොහොමද කියලා බලමු. මේකට මෙන්න මේ වගේ බ්ලොක් එකක් ඕන වෙනවා. බ්ලොක් එක සයිස් දෙකකින් කපා ගන්න. එක බ්ලොක් එකක් ටිකක් ලොකුවට ඊට ටිකක් පොඩියට තමයි අනිත් බ්ලොක් එක කපා ගන්න ඕනේ. මල් පෙති ඔක්කොම 3ක් ඕන වෙනවා. ලොකු බ්ලොක් එකේ මල් පෙති 2යි පොඩි බ්ලොක් එකේ එක මල් පෙත්තයි මේ විදිහට 2mm ෆෝම් ෂීට් එකේ ඇඳලා මේ විදිහට කපා ගන්න. ඊට පස්සේ මේ වගේ පේන විදිහට ටිකක් ඇතුළට වෙන්න කතුරකින් කපා ගන්න. මල් තුනම මේ විදිහට කපා ගන්න ඕනේ ටිකක් ඇතුළට වෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පින් එකක් යොදාගෙන මලේ පෙත්තේ දාර වගේ හිටින විදිහට මේ වගේ හැඩ කරගන්න. මේ විදිහට මල් පෙති 3ම හැඩ කරගන්න ඕනේ මේ විදිහට දාර යොදාගෙන. ඊට පස්සේ අපි ඒක පැස්ටල් වලින් පොඩ්ඩක් පාට කරගන්න ඕනේ. මම අද යොදාගන්නේ රෝස පාට පැස්ටල් එක. මෙන්න මේ විදිහට ගන්න ඕනේ. මල් පෙති 3ෙම මේ විදිහට ගන්න. මේ විදිහට ගාලා අතින් චුට්ටක් මේ වගේ බ්ලෙන්ඩ් කරගන්න ඕනේ මල් පෙත්ත. ඊට පස්සේ අපි රතු පාට පැස්ටල් එක අරගෙන මෙන්න මේ විදිහට චුට්ටක් වර්ණ ගන්වන්න ඕනේ පෙත්තේ උඩ කොටසට විතරක්. ටිකක් තදට වගේ පේන විදිහට. මේ විදිහට වර්ණ ගන්ව ගන්න පෙති 3ම. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේ වගේ 1mm වලින් ෆෝම් ෂීට් තීරුවක්. ඒ තීරුව පම අරගෙන තියෙන්නේ අඩි රූලේ පළලට. ඊට පස්සේ මේ විදිහට හීනියට තීරු කපා ගන්න ඕනේ දැති හිටින විදිහට මේ විදිහට. කපලා අපි ඒක අයන් එකට තියලා මේ විදිහට හැඩ කරගන්න ඕන. ඊට පස්සේ අපි කපාගත්ත රවුම මේ විදිහට තියලා චුට්ටක් රත් කරලා හැඩේ හදාගන්න ඕන. ඔයගලන්ට පේනවා ඇති ඔය කළු පාටට ඩොට් වගේ තියෙනවා. ඒක මම පෑන් එකකින් තමයි ඩොට් ටික තියලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ හැඩේ වගේ හිටින්න අපි හදාගන්න ඕනේ. ඊට පස්සේ අපි පෙති ටික හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ වගේ රවුම් උපකරණයක් අපිට ඕන වෙනවා පෙති හැඩේ හදාගන්න. ඒකින් තද කරලා චුට්ටක් අර පෙත්තේ මුල කොටස අතින් හදාගන්න ඕන. මේ වගේ පෙති සෙට් 3ම අපිට මේ විදිහට හදාගන්න ඕන. මේ වගේ හැඩ කරගන්න ඒ පෙති සෙට් 3ම අයන් එකට තියලා තමයි අපි රත් කරලා මේ හැඩේ හදාගන්නේ. අතින් නිකන් හදාගන්න බෑ හැඩේ. මේ වගේ උපකරණයක් මොකක් හරි රවුම් හැඩේ තියෙන උපකරණයක් අපිට අවශ්‍ය වෙනවා. මේක නම් මේ බබාගේ සෙල්ලම් උපකරණයක්. මේ වගේ එකක් ඕන වෙනවා අපිට මේ මලේ පෙත්තේ හැඩේ හදාගන්න. මේ විදිහට මලේ පෙති 3ෙම හදාගන්න ඕනේ මේ හැඩේ එන විදිහට.
දැන් ඕගොල්ලෝ දකින්නේ අපි අයන් කරලා හදාගත්ත පෙති 3යි මැද්දේ රවුමයි වටේ රේණු ටිකයි. ඊට පස්සේ මේ වගේ ෆෝම් ෂීට් දිග කැබැල්ලක් අරගෙන කම්බිය ඔතන්න ඕනේ. එක එක්කෙනා එක එක විදිහට කරනවා ඇති. මේ මම හදන විදිහ තමයි ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. ඊට පස්සේ මේ විදිහට එනවා. ඒ එන එකට අපි අර හදාගත්ත අයන් කරලා හදාගත්ත රවුම මේකේ අලවන්න ඕනේ. එතකොට අපිට පේන්නේ මෙන්න මේ ආකාරයට තමයි අපිට පේන්නේ. ඊට පස්සේ අපි කපාගත්ත රේණුව මේ රවුම වටේට අලවන්න ඕනේ. අලවනකොටත් අපි පල්ලෙහාට වෙන තමයි ඒක අලවන්නේ. මේ විදිහට රවුමට වටේටම අලවන්න ඕන. ඊට පස්සේ අපි මේ රේණු වලට සුදු පාට ෆැබ්‍රික් පේන්ට් ටිකක් මේ විදිහට ගා ගන්න ඕනේ. බලන්න ගොඩක් ගන්න එපා. මේ විදිහට ටිකක් සුදු පාට හිටින්න ගා ගන්න. ඊට පස්සේ අපි මල් පෙති ටික සෙට් කරමු. මුලින්ම පුංචි මල් පෙත්ත අරගෙන සෙට් කරගන්න මේ වගේ. අපි දෙවෙනි පෙත්ත සෙට් කරගන්නේ උඩ පෙත්ත අතරට හිටින විදිහට තමයි. පෙත්තක් අතරට පෙත්තක් හිටින විදිහට මල සෙට් කරගන්න. ඔය තියෙන දෙවෙනි පෙත්ත සෙට් කරගත්තාම පේන විදිහ. ඊළඟට තුන්වෙනි පෙත්තත් මේ විදිහට අපි සෙට් කරගමු. දැන් සම්පූර්ණයෙන්ම මල හදලා ඉවරයි. මේ පේන්නේ අවසන් නිමාව. බලන්නකෝ ඉතින් ලස්සනයිද කියලා. අපේ බබා තමයි වීඩියෝ කරේ. ඒකින්ද පොඩි පොඩි අඩුපාඩුකම් ඇති. ඕගොල්ලන්ට බලන්න. මල හදනකොට ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත් මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඕගොල්ලොත් මේ වගේ ලස්සනට නෙළුම් මලක් හදයි කියලා. ඒ වගේම හදලා බලන්න. මොනවා හරි තියෙනවා නම් දැනගන්න මට කමෙන්ට් එකක් දාන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරලා සිටිනවා. ගොඩක් ස්තුතියි වීඩියෝ එක නැරඹුවාට.